මේ දේවානම් පීතිස්ස රත්තුමාගේ සහෝදරයෝ 12 දෙනෙක් ඉඳලා තියෙනවා. ඔය 12 දෙනාගෙන් 4 දෙනෙක් තමයි අනුරාධපුරයේ දෙන්නෙක් පාලනය කළා. හිර කුමාරයයි මහානාග කුමාරයයි දකුණු ලංකාව පාලනය කළා තියෙනවා. දෙන්නෙක් මහාන වෙලා තියෙනවා. ඒ දෙන්නගේ නම හොයාගන්න අමාරුවක් තියෙනවා. ඒ දෙන්න දකුණු ලංකාවේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ අයගේ ධාතු නිදහම් කරලා හදපු ස්තූප දෙකක් තමයි මේ තියෙන්නේ අයියාගේ මල්ලි. මේක කවුරුත් දන්නේ නැහැ. පුරාවිද්‍යාවෙන් දන්නෙත් නැහැ. මමත් හුඟක් අධ්‍යයනය කළා තමයි මේක හොයාගත්තේ. එතකොට මේ ඒ සහෝදරයෝ දෙන්නට ඒ දෙන්නගේ ධාතු නිදහම් කළා. ඒ දෙන්න මහාන වෙලා භික්ෂුන් වහන්සේලා දෙනම මහාන වෙලා පැවිදිලා ඉඳලා ඒ දෙන්න තමයි මේ පැත්තේ බෞද්ධ ආගම දියුණු කිරීමට කටයුතු කරලා තියෙන්නේ. හිර කුමාරයා විසින් තමයි මේ ස්තූප දෙක හදලා ධාතු නිදහම් කළා. මේ ලස්සන ස්තූප දෙකක් මෙතන කියලා තියෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේක සිය සැරයකට වැඩිය හාරලා නිදහම් කරන්න විනාශ කරලා තියෙනවා. එක සැරයක සර් මහා බෝධි සමාගමෙන් කියලා ඇවිල්ලා ඔව් අපි දැන් පොඩි කාලේ ඔව් දැනුවත්වම හැරුවා මහා බෝධි සමාගමෙන් හරන්නේ නැහැ. ඔව් මේක හාරපු වෙන මම දන්නවා. අරහට ගිහලා තමුන්නාසලට කිව්වට මට ලේඛනගත කරන්න බැරි සිද්ධි ටිකක් තියෙනවා. තේරුණා නේද? ලේඛනගත කරන්න බැරි සිද්ධි ටිකක් තියෙනවා. කොහොම හරි ඕක තමයි ඇත්ත කතාව. මේ ලේඛනගත කරන්න බැරි සිද්ධි ටිකක් තියෙනවා. හේතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුගමනයෙන් වෙච්ච ඒවා තියෙනවා. ඒවා මට ලේඛනගත කරන්න බෑ. කොහොම හරි මේක අපිට වැදගත් වෙන්නේ මේ විදිහටවත් යන්තම් රැකිලා තියෙනවා ඇති මේ ගඩොල් ටිකවත් නෙමෙයිලා මේක කිසිම දෙයක් කරන්න බෑ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේක වෙන් කරලා තියෙන නිසා. අක්කර දෙකක ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. අක්කර දෙකක ප්‍රමාණයෙන් අද මේ තියෙන පර්චේස් 40ක විතර ප්‍රමාණයයි අතන පර්චේස් 10ක විතර ප්‍රමාණය තමයි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ බිම මෙතන විශාල ධර්මශාලාවක් තියලා තියෙනවා මේ කුඹුරේ. මේ තියෙන්නේ අර ගල් කණු තියෙන්නේ ධර්මශාලාව දුන සීමාව ඒ ගල් කණු වල වීවගා කරලා තිබුණා. ඔය තියෙන්නේ ඒ භූමිය. එතකොට මේකේ යට පතුල කැණීමක් කරොත් ධර්මශාලාවක ගොඩනැගිල්ලක් තියෙනවා. එතකොට මේ ප්‍රදේශයේ සංවර්ධනය වෙච්ච රාජධානියක් නිසා මෙතන පෞරාණිකත්වයේ වැඩි. ඉතින් මෙතන යුග ගණනාවක සංවර්ධනය වෙලා තියෙනවා. ඒවා පුරාවිද්‍යාවෙන් හොයන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මිනිස්සු විසින් විනාශ කිරීම තුලත් අපේ උරුමයන් විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මම කිහිප අවස්ථාවකම දැනුවත් කළා මගේ සහෝදරයෝ දෙන්නෙක් එන්දා දිසානායකයි අන්තමනතුංගයි ඒගොල්ලෝ ඇවිල්ලා බලලා කරන්න පුළුවන් කිව්වා කළා. එතෙන්ද පුළුවන් තරම් කූරගල් අත ගහලා බේරගත්ත. දැන් ඉන්න පුරාවිද්‍යාඥයෙක් යන්දාතුමාට මම කිව්වා මේ පැත්ත පොඩක් සංවර්ධනය වෙනවා. ඒක පොඩක් අවධානය යොමු කරලා මේ තියෙන ස්ථාන ටික ලේඛනගත කරන්න උත්සාහ කරන්න කියලා සෙන්ඩත් වික්‍රමසිංහ කියලා අලුතෙන් පටන් වැඩ බාරගත්ත මේ පළවෙනි සෙන්ඩත් වික්‍රමසිංහ යා ඉස්සෙල්ලා කෞතුකාගාර දෙපාර්තමේන්තුව වැඩ කරේ. ඉතින් තමුන්නාන්සේලා මේවා දැනගෙන මේක දැන් වැටෙන්නේ වැලිකපොල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටයි කල්තොර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටයි ඉස්සෙල්ලා මේක බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට තිබ්බ සීමා කොහෙන් සීමා වුණත් කමන්නේ මේ පෞරාණිකත්ව රැකගෙන මේ ලෙන් ටික රැකගෙන මේවා සංවර්ධනය වීම අඩු කළා අපේ ඉතිහාසයේ ඊළඟ පරම්පරාවට දායාද කරලා දෙන්න තමුන්නාන්සේලා කැප වෙනවා නම් හොඳයි කියලා හිතනවා. මට පුළුවන් තරම් මම කැපෙලා මේවා කළා තියෙනවා. ඊළඟට මහජන පුස්තකාලෙන් ගහනේටත් ගොඩක් දුරට සම්බන්ධ වෙලා තිනවා. මෛත්‍රී මෝති මහානායක හම්බුත් ඇවිල්ලා කම්පියුටර් රිසර්ච් කරලා සබරගම වංශ කතාවට මේවා කළා තිනවා. සබරගම වංශ කතාවේ මේකේ ලිපි ලේඛන ටික ඔක්කොම තියෙනවා බලන්න පුළුවන් කූරගලයි සබරගම වංශ කතාවේ. ඔය ටික ස්ටඩි කරලා තමයි මට අර කලාව සම්මාන දෙන්නත් මම හිතන්නේ හේතු වෙන්න ඇත්තේ. කළා තියෙන සේවය මට ඇඟීමට ලක් වුණා. ගියාට පස්සේ ඔබතුමා සෑහෙන කාර්යයක් කළා තියෙනවා ලංකාව පුරා කියලා. අත්වාසීම ලංකාව පුරා කළා. මට මේ ප්‍රදේශේ කරන්න උනේ මම හයි කැල් ඉස්කෝලේ වැඩ බාරගත්ත නිසා. නැත්තම් උතුරු නැගෙනහිර ඔය දිගටම ලංකාව පුරාම පුරාවිද්‍යා භූමි ඇඳලා හදලා ලේඛනගත කරන්න දායක වුණා අවුරුදු ගාණක්. මගේ ජීවිත කාලෙන් වැඩි කාලයක් පුරාවිද්‍යාවට කැප කරන්න සිද්ධ වුණා. පන්සල් 48ක චිත්‍රයන්ද කියන්නේ තාම මොනවද කතා කරන්නේ. දැන් මට හිතා ගන්නවත්. ඉතින් මේවා රැක ගන්න පොඩ්ඩක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංස්කෘතික කටයුතු මේක යටතේ පොඩ්ඩක් දැනුවත් කරන්න විතරම මේ තත්ත්වයන් අපිට ආරක්ෂා කරගන්න තවදුරටත් මේවා කරගන්න. පුළුවන් තරම් ලේඛනගත කරලා තියන්න. එතකොට පොඩ්ඩක් ආරක්ෂා වෙනවා. මොකද ලේඛනගත කිරීම හුඟක් අඩුයි.
මේ ටික කටයුතු කරන්න මම මේ ඇඳලා හදලා යන්තම් මේවා කියලා තියෙන්නේ. මේක දැන් මෙන්න මෙතන තිබුණා මේ වටාපතකුයි දෑකත්තකුයි ගලක් එතන තියෙනවද දන්නේ නැහැ. අපි පොඩ්ඩක් බලන්න පුළුවන් නම් බලමු. වටාපතයි දෑකත්තයි. දැන් මෙතන හම්බුණා මේ බුදු පිළිමයක් ගල් සහිත මේ බුදු පිළිමයක්. ඔව්. කුඹුර කොටනකොට. ඔව්. ඒකත් තියෙනවද දන්නේ නැහැ. ඒක සර් මේ වැලිකපොළ AG ඔෆිස් එකට ගෙනිච්චා. මං ගන්න බඩු. ඊට පස්සේ දැන් තියෙනවා මේ රත්නපුර කෞතුකාංග. කොහමද ටිකක් එහාට කක්කාගාට ගිහින් තියෙනවනේ නේ. ටිකක් හරි කමන්නේ. එතන ලේඛනගත වෙලා තියෙනවා නම් එච්චරයි. ලේඛනගත වෙලා බලන් තියෙනවා නම් එච්චරයි. ඔය දැන් මෙතන මේ ඉන්නවා